දවස් 4ක vlog එකක් වුණාට පළවෙනි දවස් දෙකේම චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි තියෙන්නේ. ඇත්තම කියනවා නම් පළවෙනි දවසේ ඉඳලම හිතුවේ මේ වීඩියෝ ක්ලිප් එක ගද්දිත් මම හිතාගෙනම හිටියේ මේ දවස් දෙක මම කොහොම හරි රෙකෝඩ් කරගන්නවා කියලා. හැබැයි මම මේ යන තැනත් එක්ක ඇත්තටම මට අමතක වුණා මම vlog එකක් කරනවා කියලා. ඉතින් ඒක හින්දා චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි පළවෙනි දවස් දෙකේම තියෙන්නේ. ඉතින් ඒ දවස් දෙකේ ගත්ත චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකත් ඇඩ් කරලා මම මේ vlog එක දිගටම ඉස්සරහට කන්ටිනියු කරගෙන යන්නම්. මම මේ යන්න හදන්නේ මගේ බොයිෆ්‍රෙන්ඩ්ගේ ලොකු මාමලයි ගෙදර. ඉතින් එහෙ හෙට විශේෂ දවසක්. මොකද නැන්දගේ බර්ත්ඩේ එක. ඉතින් ඒකට එයා ළමා නිවාසයකටයි වැඩිහිටි නිවාසයකටයි දවල් කෑම් බාර අරගෙන තිබුණා. ඉතින් ඒකට චූටි සපෝට් එකක් දෙන්න තමයි මම යන්න හදන්නේ. මම සාමාන්‍යයෙන් අපේ පවුලේවත් නෑදෑ කෙනෙක්ගේවත් එහෙම ලොකුවට ගෙවල් වලට යන ප්‍රමාණය අඩුයි. මොකක්ම හරි විශේෂම දෙයක් තිබුණොත් තමයි මම ගොඩාක්ම එහෙට යන්නේ. හැබැයි මම මෙහි යන්න මාර විදියට ආසයි. ඒගොල්ලන්ගේ පවුලෙන් ලැබෙන ආදරය, ඒගොල්ලන් මාව තේරුම් ගන්න තියෙන විදිහ, ඒ සහෝදර සහෝදරියෝ ඇත්තටම හිතා ගන්න බෑ. මම එච්චරටම ආසයි එහෙ යන්න. එහෙ ගියාම මම කලිනුත් කිව්වේ මගේ vlog එකේ මම ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකයි කියලා. මට ගන්න බැරි වුණා කියලා. ඒකට හේතුවත් ඒකයි. මොකද ගිය වෙලේ ඉඳන් hina වෙනවා, කාව හරි අවුස්සනවා. ඉතින් ඔය වගේ තමයි දවස ගෙවෙන්නේ. සාමාන්‍යයෙන් එහෙ ගියාම දවස ඉවර වෙනවා තේරෙන්නෙත් නැහැ. මේ දෙවැනි දවස. ඉතින් දෙවැනි දවසෙත් උදේ ඉඳන් කිසි දෙයක් මම රෙකෝඩ් කරේ නැහැ. ඇත්තටම මම පළවෙනි දවසේ වීඩියෝ කරේ චුට්ටක් නිසා මං හිතුවා මම vlog එකක් කරන්නේ නැහැ කියලා. හැබැයි මෙතනට ගියාට පස්සේ මං චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. මේ ළමා නිවාසේ ඒක ඇත්තටම ළමා නිවාසයක් නෙමෙයි. ඒගොල්ලෝ කිව්වේ අර මොලේ 100% ක්‍රියාකාරීත්වය අඩු දරුවෝ තමයි මෙතන ඉන්නේ කියලා. ඉතින් ඒගොල්ලොන්ගේ කෑම ටිකත් මේ විදිහට ලෑස්ති කරලා ඒගොල්ලොන්ගේ වෙලා වෙනකන් අපිව එක්කගෙන ගියා. ඒගොල්ලොන් කරන දේවල්, ඒ දේවල් අපිට පෙන්වන්න. මෙහොන් විතරක් නෙවෙයි ඒගොල්ලන්ට කම්පියුටර් සයිඩ් එකේනොත් සමහර දේවල් කරනවා කියලා යාලා කිව්වා. ඉතින් බලන්නකෝ ඒගොල්ලොන් මහලා තියෙන දේවල් දැක්කම හරිම ආස හිතෙනවා. මොකද ඒගොල්ලොන් අතින් සමහර ඒවා මහලා තියෙන්නේ. සමහර දේවල් අපි අද්දිත් ඒගොල්ලොන් මහා හිටියේ. ඉතින් දැක්කහම ආසාවේ බෑ. ඒගොල්ලොන් මෙච්චර මේ විදිහට ලස්සනට මේ වැඩ කරලා තියෙනවා දැක්කහම ඉතින් ඒගොල්ලොන් කවදා හරි මෙතනින් එළියට යන දවසක එයාලට තනියම ජීවත් වෙන්න පුළුවන් විදිහට තමයි ඒගොල්ලොන් මේගොල්ලොන්ව පුහුණු කරන්නේ. කොට්ටවුර, ගවුම්, සායවල් එක විදිහට මහපුව අපිට ඒගොල්ලොන් පෙන්නුවා. ඒවා හරිම ලස්සනයි. මේ තියෙන්නේ උඩ තට්ටුවට පේන view එක. view එකත් හරිම ලස්සනයි, නිස්කලංකයි. ඉතින් මේ වටපිටාව පවා ඒගොල්ලෝ හරිම ලස්සනට පිරිසිදු තියාගෙන ඉන්නවා. මම සාමාන්‍යයෙන් ඉස්සර ගිහින් තියෙනවා ළමා නිවාසවලට. හැබැයි මම මෙච්චර මේ විදිහට මම දැකලා තිබුණේ නැහැ. මෙතන ඒගොල්ලෝ හරිම ලස්සනට තියාගෙන ඉන්න. ඉතින් මේ ඒගොල්ලෝ ඉන්න තැන් ඇඳවල් කාමරේ පවා ඒගොල්ලෝ හරිම ලස්සනට තියාගෙන ඉන්නේ. ඉතින් එයාලා නම් අපිට කිව්වේ තව චූටි අඩුපාඩුකම් තියනවා කියලා. අල්මාරි, කබඩ් ඒ දේවල් වල එහෙම පොඩි අඩුපාඩු තියනවා කියලා. ඉතින් මේ වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නවා නම් ඒ දේවල් වලින් ඒගොල්ලන්ට උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඉතින් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඒගොල්ලන්ව කන්ටැක්ට් කරගන්න පුළුවන් නම්බර් එකක් ඒ කමෙන්ට් එකටම දාන්නම්. අපි සේරම බලලා එනකොට ඒගොල්ලෝගේ කෑම වෙලාවත් ඇවිල්ලා ඉතින් අපි කට්ටියම ටටක් ගාලා එකතු වෙලා ඒගොල්ලන්ට කෑම ටිකත් බෙදුවා.
අයිස්ක්‍රීනුත් දීලා එයාලට තව ගිෆ්ට් වගේකුත් නැන්දලා ඇස්ති කරලා තිබුණා. ඒ වගේ නම් මම වීඩියෝස් මුකුත් ගත්තේ නැහැ. ඉතින් ඒ දේවලුත් අපි එයාලට දීලා අපි දැන් ගෙදර එන්න තමයි හදන්නේ. ඉතින් මම නැන්දට සුබ පතනවා තව ඉස්සරහට කිසිම ලෙඩක් දුකක් නැතුව සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න කියලා. අපි ඉතින් මේ කාලා කරලා දැන් මහන්සි අරිනවා. ඉතින් ඇත්තටම මෙතන මේ වගේ වොයිස් වත් මුකුත් දාන්න බෑ. මොකද එච්චරටම පිස්සු විකාර දේවල් තමයි අපි කියවන්නේ. මේ ඊට පහුවදා ඒ කියන්නේ 3 වෙනි දවස මම අද යන්නේ අපේ චූටි මැඩම් එක්ක රවුමක්. ඉතින් මේ චූටි පැණිකගේ ලස්සනම ලස්සන දවසකට තමයි මේ ටික ලෑස්ති වෙන ගමන් ඉන්නේ. එතන වැඩෙත් අපි කරලා එහෙමම කුලෑ පිටියට යන්න ආවා. චූටි එක්කෙනාගේ වැඩත් එක්ක අක්කා උදේට කාලා හිටියෙත් නැහැ. මම නම් කෑවා. ඒක හින්දා අනිත් වැඩ ටික කරගන්න කලින් අපි කන්න ආවා. ඉතින් චූටි මැනික නම් මේ වෙද්දි නිදාගෙන හිටියේ. උනාට එතනට ගියාට පස්සේ එයා ඇහැරුණා. අක්කා මෙනු එකත් බලලා ඕඩර් එක දාලා චූටි මැණිකවත් අරගෙන චුට්ටක් එළියට ආවා. මොකද ආපහු නිදාගෙන ඉඳ දන්නෙත් නැහැ කියලා. හැබැයි ඉතින් එයා නිදාගත්තෙත් නැහැ. වටපිට බල බල හිටියා. අක්කා ඕඩර් කරලා තිබුණේ නාසි ගුරන් එකක්. මේ කවුලක් නැහැ, රසයි. ඉතින් කොහොම හරි දුන් දාන ගමම්ම අපි ටටක් ගාලා කෑවා. කාලා අපි යන්න හදන්නේ අනිත් වැඩ ටිකත් කරගන්න. දැන් ඉතින් මෙයාගේ හරි කෝලන් තමයි තියෙන්නේ. මෙයා කැමතිම නැහැ කායෙක් හරි කෝල් එකක ඉන්නවට. ඒ කියන්නේ එයාට හැම වෙලෙම අපි අවධානය දෙන්න ඕනේ. ඉතින් එතකොට චුට්ටක් සද්දවත් දානවා. හැබැයි ඉතින් හරි හුරතල්ලන්නේ දැන්. තව චුට්ට දවසනේ ඉතින් මෙයාගේ මේ කෝලම් බලන්න තියෙන්නේ. ඉතින් ගිය අවුරුද්දේ නම් මේ වෙද්දි එයා හිටියේ අක්කගේ බඩේ. හැබැයි දැන් එයා ලොකු බබෙක් කියලා. ඉතින් එයාලා ඉක්මනට ලොකු වෙනවා. ඒ ගැන හිතද්දී නම් ඉතින් චුට්ටක් දුකත් හිතනවා. අපි මෙතනට ආවේ චූටි මැණිකටයි අක්කටයි දෙන්නටම ගවුම් ගන්න. හැබැයි අක්කා හොයපු පාටින් මෙතන හරියන ගවුම් තිබුණේ නැහැ. ඒ කියන්නේ ඒ පාට තිබුණත් එක්කෝ ඒකට මොකක් හරි මික්ස් වෙලා එහෙම ඉතින් හරි ගියේ නැහැ. කොහොම හරි ඉතින් තිබිච්ච අනිත් දේවල් ටිකක් බලලා අපි එහෙමම ආවා. හරි ලස්සන කියුට් දේවල් ගොඩාක් තියෙනවා මෙතන. ඉතින් ඒව දකිද්දී නම් හරිම ආසයි. කෝප්ප, පිඟන්, ඒ වගේ ලස්සන සෙල්ලම් බඩු ගොඩාක් ಜಾති මෙතන තියෙනවා. ඉතින් අපි ගොඩාක් වෙලා මෙතනත් කැරක් හිටියා. හැබැයි කිසිම දෙයක් ගත්තේ නැහැ. හොයපු පාටෙන් ගවුම් හම්බුනේ නැති නිසා තවත් රවුම් ගහන්න නැතුව චූටි එක්කෙනාවත් අරගෙන ගවුම් දෙකක් මහන්න තමයි අක්කා එතනට ආවේ. ඉතින් එතනිනුත් රෙදි අරගෙන අපි දෙන්න ආවා කාගීස් එකට. මෙතනින් මම පළතුරු ටිකක් ගත්තා. මම ඇත්තටම මෙතනට ආවේ පළතුරු ගන්නම තමයි. අක්කත් චූටි එක්කෙනාට එක දේවල් ගත්තා. ඉතින් මමත් පළතුරු ටිකක් මෙතනින් අරගත්තා.
ඒ ටිකත් අරගෙන කෙලින්ම ගියේ චූටි එක්කෙනාගේ අක්කගේ දෙන්නගෙම ගවුම් අහන්න මිම්ම දෙන්න. ඉතින් ඒව ගැන මම කිසිම වීඩියෝ එකක් ගත්තේ නැහැ. මොකද ඒ වෙද්දි චූටි එක්කෙනාගේත් මූඩ් එක ටිකක් අවුල්. මොකද උදේ ඉඳලානේ ඉතින් එයාටත් මහන්සි ඇති. ඒක හින්දා කිසිම වීඩියෝ ක්ලිප් එකක් ගත්තේ නැහැ. මට හිතුණා මේකේ ස්නැක් එකට වගේ හොඳයි කියලා. ඉතින් මම ගෙදර ආපු ගමන්ම මේකත් කාලා මගේ වැඩ වගේකටත් මම යන්න ඕනේ. මොකද මම චූටි එක්කෙනත් එක්ක හිටපු හින්දා අක්කලාට කිව්වෙත් නැහැ මට බඩු ගන්න තියනවා කියලා. ඉතින් මම මේක කාලා යන්න හදන්නේ මගේ වැඩ ටිකත් කරගෙන එන්න. මේ වෙද්දි නම් මටත් හොඳටම මහන්සියි. මොකද උදේ ගියේ පින්ම දවසම ගෙදර හිටියෙත් නැහැ. ඒ ඇවිත් තමයි මම මගේ වඩු ටික ගන්නත් මේ ආවේ. ඉතින් ඒක හින්දා මම කරපු දේවල් වල ගිය තැන්වල සේරම නම් වීඩියෝ ක්ලිප්ස් ගත්තේ නැහැ. ඉතින් මගේ වැඩ ටික කරගෙන බඩු ටිකත් අරගෙන මං එහෙමම ගෙදර ආවා. පාළුවම්බරයේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ බාලුව සැඟව කියා පාළුවම්බරයේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ බාලුව සැඟව කියා. මේ තමයි vlog එකේ අන්තිම දවස. ඒ කියන්නේ 4 වෙනි දවස. ඉතින් අද උදේම නැගිටලා උයලා මල්ලිගේ වැඩ ටික සේරම ඉවරනාට පස්සේ මට හිතුණා උදේට කන්න මෙන්න මේක හදාගන්න. ඉතින් මම මේකට දැම්මේ යෝගට්, ඇපල්, කොමඩු, මිදි මේ ටික දාලා මික්ස් කරලා මම කෑවා. මම හිතන්නේ මේකට මී පැණි වගේ තිබුණොත් රස ඇති. හැබැයි ඉතින් ඒව අපේ ගෙදර නැහැ. තිබුණ විදිහට මම හදාගෙන මේක කෑවා. ඒකත් කාලා මම ගෙදර අනිත් වැඩ කරන්න කලින් ඔළුවට තෙල් ටිකක් ගා ගන්න යන්නේ. ඔළුවට නෙමෙයි කොණ්ඩෙට. තෙල් ටිකක් ගා ගන්න යන්නේ මොකද මම නාන්න ඕනේ. ඉතින් මට හිතුණා තෙල් ටික ගාලම ඉතුරු වැඩ ටික කරනකොට තෙල් හොඳට කොණ්ඩෙට අල්ල ගන්නවනේ. ඉතින් ඒක නිසා මම දැන් මේ තෙල් ටිකක් ගාලා ගෙදර තියෙන අනිත් වැඩ ටිකත් කරගෙන නාගන්න තමයි හදන්නේ. ඉතින් ඔයගොල්ලෝ මගේ වීඩියෝස් ගැන මොකද හිතන්නේ? ඒවා බෝරින්ද? ඒවා ලස්සනයිද? ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අඩුපාඩුවක් තියෙනවා නම් මම අනිවාර්යයෙන්ම ඒවා හදාගෙන ඉස්සරහට යන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට කියන්න ඕනේ. ඉතින් වීඩියෝ එක බලලා ලයික් එකක් හරි දාගෙන යන්න කියලා ආදරෙන් මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා. ඉතින් ගොඩාක් දෙනෙක් වීඩියෝස් බැලුවට ලයික් එකක්වත් දාගෙන යන්නේ නැති නිසා තමයි මම එහෙම කිව්වේ. ඉතින් ඔයාලා කැමති නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරගෙන මට චූටි සපෝට් එකක් දෙන්න. තෙල් ටික ගාලා ඉවර වෙලා මම ගෙදරයි මිදුලයි අතු ගාලා සේරම වැඩ ටික ඉවර කරලා නාගත්තා. නාගෙන ඉවර වෙද්දී නම් හොඳ ගණන්. මොකද මේ වෙද්දී මම හිතන්නේ 2:00ට විතර ඇති. මට මාරම බඩගිනි. ඉතින් මම මේ ටක් ගාලා ඔළුව පිහදාගෙන කන්න තමයි මේ හදන්නේ. බත් එකත් ටට්ටක් ගාලා බෙදාගත්තා. ලොකු දෙයක් හැදුවේ නැහැ. කීරමින් කරෝල හොද්දක් හදලා පෝංචි තෙල් දැම්මා. අලගෙඩියකුත් දාලා ඒකට බිත්තරයකුත් අම්මගත්තා. ඉතින් මම හරි ආසයි සාමාන්‍යයෙන් මේ වගේ කරෝල හොද්දක් තියනවා නම් ලූණු කෑල්ලක් කන්න. ඉතින් ලූණු කෑල්ලකුත් කපා ගත්තා. එහෙනම් අපි ඉක්මනට කමු. කාලේ ඉවර වෙලා ටිකක් ඇඳට වෙලා හිටියා. ඉතින් කොහොම හරි දැන් නම් 6ට 6:00 විතර ඇති. තාම මල්ලිත් ගෙදර ආවේ නැහැ. ඉතින් මම හදන්නේ දැන් තේ එකක් හදාගන්න.
මම බයිට් එකකුත් ගෙනල්ලා තිබුණේ. ඒකත් කඩලා මම දැන් ඉතින් තේකත් එක්ක ඒකත් කන්න තමයි හදන්නේ. ඉතින් මගේ දවස් 4ම ওই විදිහට තමයි ගත වුණේ. ඉතින් ලස්සනයි නම් කමෙන්ට් එකක් දාලා, ලයික් එකක් දාලා, සබ්ස්ක්‍රයිබ්ත් කරගෙන යන්න කියලා ඔයගොල්ලෝගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් තවත් දවසක ලස්සන vlog එකකින් එනකන් මං අදට ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න.